අවසර ආර්යවතුන් වහන්සේ දසදහසක් සක්වල ලෞතර බුදුරු ලෝකේ පහළ වුණා කිව්වා. ඒකේ සත්‍යතාවය දැනගන්න ඕනේ. ඔව් ඒක ඇත්ත. දැන් මේ වගේ මිනිස්සු ඉන්නවනම් මනසක් තියෙන මිනිස්සු ඉන්නවා කල්පනා කරන්න පුළුවන් නම් මේ දුකෙන් මිදී නිදහස් වෙන්න ඕනේ කියලා අදහසක් තියෙනවනම් පටිච්චසමුප්පාද ධර්මයේ තේරුම් ගත්තොත් ඕනේ චක්‍රාවාටයක තව දැන් ඔබ හිතන්න එපා මේ මිනිස්සු ඉන්නේ මේ චක්‍රාවාටයේ පමණයි කියලා. තව මේ වගේ මිනිස්සු ඉන්න චක්‍රාවාට බොහෝ තියෙනවා. දැන් උදාහරණයක් හැටියට NASA ආයතනය ඇමරිකාවේ තියෙන NASA ආයතනය දැන් මේ අපේ මේ මිහිතලේ මේ චක්‍රාවාටයේ මිනිසුන්ගේ ශබ්ද තරංග රෙකෝඩ් කරගන්නට අමතරව 1940 ගණන් වල ඉඳන් 2008 දක්වා මේ අපේ චක්‍රාවාටයෙන් ඕබිට් එකෙන් පිට තියෙන ශබ්ද තරංග චක්‍රාවාට වල ශබ්ද තරංග රෙකෝඩ් කරගන්න ක්‍රමයක් හොයාගත්තා. හොයාගෙන ওই NASA ආයතනයේ අතීතයේ රෙකෝඩ්ස් ඔක්කොම තියෙනවා. මේ සියලු චක්‍රාවාට වලත් යම්කිසි ආකාරයක බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාම මේ පළවෙනි ධර්ම දේශනාව දසදහසක් සක්වලට මේ දහම් බෙලේ පතුරවා හරිනවා. අන්නේ අවස්ථාවේ ලෞතර බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණාම ඒ ශබ්ද තරංග මුළු චක්‍රාවාට දසදහසකට පතුරවා හරිනවා. අන්න ඒවා NASA ආයතනයේ අර ශබ්ද තරංග රෙකෝඩ් එකේ රෙකෝඩ් වෙලා තියෙනවා. එක හා සමානම ශබ්ද තරංග තියෙනවා. සියලු දේ මාගදී භාෂාවේ. ඒක නිසා ඒගොල්ලොත් කල්පනා කරා එකම ශබ්ද මාලාවක් එකම වචන පෙළක් තියෙන්නේ. මේ මාගදී භාෂාවමයි තියෙන්නේ. සියලු බුදුවරු ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඔය තියෙන්නේ චතු ආර්ය සත්‍ය විභාග කරන්නේ. නැතු වෙන මොකක්වත් නෙමෙයි. ඒවා සියලු බුදුවරුන්ගේ අදිෂ්ඨානය ලෞතර බුද්ධත්වයට පත් වුණාම මේ ධම්මචක්කප්පවත්තනය මේක දසදහසක් වලට පතුරවා හරිනවා. අන්න ඒව ඇවිල්ලා තියෙනවා මේ දැන් ඒ කියන්නේ චක්‍රාවාට ගණනාවක බුදුවරු බුද්ධත්වයට පත් වෙලා තියෙන බව තමයි ඔය 1940 ගණන් වල ඉඳන් අවුරුදු 50ක් විතර NASA රෙකෝඩ් වල තියෙනවා 25 30ක් විතර එක හා සමාන තරංග වචන මාලාව. ඒවා සිංහල කෙනෙකුට මාගදී භාෂාව ඉගෙන ගන්න කෙනෙකුට විතරයි තේරුම් ගන්න පුළුවන්. සුද්ධන්ට තේරුම් ගන්න බෑ ඒක. දීගසල බෙවත් ආර්යතුන් වහන්සේ